එහෙමනම් අපි ඊළඟ ආරාධිත අමුත්තා සමග සම්බන්ධ වෙමු. මීළඟ අමුත්තා සමග මේ දැන් මම කතා බහ පටන් ගන්නා විට මම සිතනවා මගේ මුහුණේ පවතින සතුට ආඩම්බරය ඔබට දැකිය හැකියි කියා. අප තම කතාවක් ඔබට රැගෙන එනවා. එය මුහුණට සිනහවක් සහ උද්‍යෝගයක් ගෙන එන්නක් වේවි. සාමය පිළිබඳව වැඩසටහනක් කරගෙන යන පුද්ගලයෙකු දෙසට දැන් අපි හරිමු. සාමයේ ජාත්‍යන්තර තානාපති ලෙස හඳුන්වන ඔහු ඉතා ලස්සන මිනිසෙක් ප්‍රේම් රාවත්. සාමය ගෙනියන භාජනයක් ලෙස හඳුන්වන ඔහු ප්‍රේම් රාවත් මා ඉතාමත් සතුටු වෙනවා Google ප්‍රේක්ෂක ජනතාව ඇමතීමට මේ අවස්ථාව ලැබීම ගැන. අති විශිෂ්ටයි ඔබ ශ්‍රී ලංකාවට පැමිණීම ගැන. දැවැන්ත සතුරා ප්‍රේම් රාවත් අපගේ මේ වැඩසටහනට උදෑසනම සම්බන්ධ වීම ගැන. ඔහු නිව්යෝක් ටයිම්ස් සමීක්ෂණ වාර්තා අතර ප්‍රමුඛයෙක්. පුද්ගල අභ්‍යන්තර සාමය හා තෘප්තිමත් බව පිළිබඳ ලොව පුරා දේශන පවත්වන දේශකයෙක්. දකුණු අප්‍රිකාවේදී පෙප් සාම අධ්‍යාපන වැඩසටහන තවදුරටත් දියුණු වෙගෙන යනවා. රාජ්‍ය නොවන සංවිධාන, පාසල් සහ පුහුණු කරන මධ්‍යස්ථාන පෙප් වැඩමුළු ඔවුන්ගේ වැඩසටහන් වලට එකතු කර තියෙනවා. සුවේටෝ වල වෙසෙන කීට් ඇතුළු ස්වේච්ඡා කණ්ඩායම වැඩසටහන් වල වපසරීමේ ඓතිහාසික නගරය සහ ඉන් ඔබට පැතිරීමට දැඩි උනන්දුවකින් ප්‍රධාන භූමිකාවක් යෙදෙනවා. අපි ප්‍රජාවන් වල සහ රාජ්‍ය නොවන සංවිධානවල වැඩ කරන විට අපිට හමු වෙනවා බලාපොරොත්තු සුන් වූ තරුණයන්. නමුත් ඔවුන්ට පෙප් හඳුන්වා දුන් විට ඔවුන් ආරම්භ කරනවා ඔවුන් විසින් ඔවුන්ටම ගෞරව කිරීමට. සියල්ලන්ගේ ප්‍රශ්නවලට අවධානය යොමු නොකර ඔවුන්ට තමා දෙසම බැලීමෙන් බලාපොරොත්තුවක් සහ ශක්තියක් දෙන උල්පතක් ලෙසට දේවල් ඉදිරියට ගෙනීමට මඟ පෙන්වනවා. මට මාදරය කිරීමට පෙප් වැඩසටහන මට ඉගැන්නුවා. ඒ ඉදිරිවාදිකම් නැවැත්වීමට සහ ඉස්සර මට රිදවපු මිනිස්සුන්ට සමාව දීමට පුරුදු කරා. මම ඉස්සර කෝපයෙන් පිරුණු කෙනෙක්. ළමා කාලයේදී සරල දෙයකට උනත් මම කෑ ගහනවා. මෙම වැඩසටහන තුලින් මට ඉගැන්වුවා සංසුන් වෙන්නේ කොහොමද කියලා. පසුව ලැජ්ජා වෙන අන්දමේ දේවල් එකපාරටම කරන්නේ නැතිව වැඩ කරන්න ඉගෙන ගත්තා. ඉතින් ඒකෙන් මගේ පරිවර්තනයක් සිදු වුණා. මට කෝපය හා කරදර ගෙන එන සිදුවීම් මගහැරීමට පුළුවන් අලුත් ක්‍රම මම ඉගෙන ගත්තා. මට නම් මුළු වැඩසටහනම සරලව මාව මට හඳුන්වා දුන්නා. ඒ මට පෙන්වා දුන්නා අන් අය සමග හොඳින් සිටීමට. මට පටන් ගන්නට වෙන්නේ පළමුවෙන්ම මගෙන්මයි. ඔබ මතක තබාගත යුතුයි එක දෙයක්. ඔබ මතක තබාගත යුතු එක දෙයක් වෙන්නේ ඔබ ඔබගේ ප්‍රශ්නයක් නොවන බව. මොන විදියේ ප්‍රශ්නයක් වුවත් මොන විදියේ ප්‍රශ්න ආවත් ගියත් ඔබ නොවෙයි ඔබගේ ප්‍රශ්නය. ඔබ මිනිසෙක්. ඔබට යම් කිසි බලයක් තිබෙනවා. ඔබට යම් කිසි ශක්තියක් තිබෙනවා. ප්‍රශ්න හරියට වලාකුළු වගේ. ඔවුන් එනවා ඔවුන් යනවා. සමහර විට ඒවා විශාලයි, සමහර විට ඒවා කුඩායි. සමහර විට ඒවා එන්නේ නැහැ. සමහර වෙලාවට ඒවා සෑම තැනකම තිබෙනවා. නමුත් පොළව මත සිටින කන්ද වලාකුළු වලින් හෙළවෙන්නේ නැහැ. ඒ වලාකුළු සමග විශාල හෝ කුඩා වෙන්නේ නැහැ. ඔබ තමයි කන්ද, වලාකුළු ඔබගේ ප්‍රශ්නයි. මෙන්න කතන්දරයක්. කවදාවත් අලියෙක් දැක නැති මිනිහෙක් සිටියා. කවදාවත් දැක නැහැ. ඉතින් ඔහු තීරණය කරා දිනක් අලියෙක් බලන්නට යාමට. ඔහු විපරම් කර බැලූ විට කෙනෙක් ඔහුට කිව්වා විශාල ඇතුන් සිටින ගමක් අප්‍රිකාවේ තියෙනවා කියලා. ඔහු අප්‍රිකාවට සංචාරය කළා. ඔහු ගියා. ඔහු දුටුවා ඉතා විශාල ඇතෙක්. කවදාවත් ඇතෙක් දැක නැති ඔහු පුදුම වුණා. පසුව ඔහු දුටුවා. ඔහු දැක්කා කකුලේ පුංචි කෙස්සඟල් අණුවකින් මේ ඇතුන් බැඳ ඇති බව. ඉතින් බැඳලා තිබුණේ එච්චරයි.
ඉතින් ඔහු පුදුම වුණා. ඒ තරම් විශාල අලියෙක් ඉතා කුඩා ලණුවකින් බැඳලා එම ස්ථානයේ රඳවා ඇත්තේ. ඔහු ගියා එතන සිටින ලොක්කා ළඟට. කිව්වා, ලොක්කා, මේ ඇතුන් ඔව් උන් හරි ශක්තිමත් නේද? ලොක්කා කියනවා, ඇතුන් හරිම ශක්තිමත්. ලොක්කා, මට ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද මේ තරම් විශාල සත්වයෙක් ඒ තරම් ශක්තිමත්, ඒ තරම් බලවත් ඇතෙක් බැඳලා තියෙන්නේ මේ කුඩා ලණුවෙන්? ඉතින් ලොක්කා කිව්වා, මම තේරුම් කරන්නම්. ඔවුන් කුඩා කාලයේදී අපි මේ ලණුවෙන් ඔවුන්ව බැඳ තබනවා. ඔවුන් හෙළවෙන්නට බැලුවා, බැරි වුණා. අපි ඒ විදියට ඔවුන්ව තියාගත්තා. දැන් ඔවුන් විශාලයි, ශක්තිමත්ව වැඩි ඇතත් ඔවුන් නිදහස්වීමේ උත්සාහය නවත්තලා. ඔවුන් සිතනවා එම සිහින් ලණුවට ඔවුන්ව එතන බැඳ නවතා තැබිය හැකි කියලා. සත්තකින්ම ඔවුන් උත්සාහ කළහොත් ඒ තරම් ශක්තිමත් සත්වයෙක්ව මේ ලණුවෙන් බැඳ තබන්නට බැහැ. නමුත් අලියා උත්සාහය අත්හැරලා. ඉතින් ඇයි මම මේ කතන්දරය ඔබට කීවේ? මොකද එක්තරා විදියකට අපට සිදුවෙන්නේ මෙයයි. අපි කවුද, ඔබ කවුද යන්න ඔබගේ ප්‍රශ්නවල මුළු එකතුවලටත් වඩා ඉතා විශාලයි. නමුත් මේ ප්‍රශ්න ඇවිත් ඉදිරියට යාමට නොදී ඔබව අල්ලාගෙන සිටිනවා. ඔබට තේරෙන්නේ නැහැ ඔබට ඇති බලය. ඔබට තේරෙන්නේ නැහැ ඔබගේ ඇති ශක්තිය. මනුෂ්‍යයෙකු ලෙස මෙම වැටකඩුළු වලින් එහා පැත්තට යාමට. ඔබ තුළ ශක්තිය තිබෙනවා. ඔබ සිහින මවනවා නම් පැහැදිලි දවසක් ගැන එය කළ හැකි. ඔබ සිහින මවනවා නම් ඔබට අවස්ථාවන් සහ බලාපොරොත්තු ලබා දෙන රටක් ගැන එය කළ හැකි. කවුද ඒක කිරීමට යන්නේ? ඔබ එය කළ යුතුයි. එක දෙයක් මා මෙහි පැමිණීමට පෙර මා රැස්වීමක් තිබ්බා මිනිසුන් සමහරක් සමග. මා ඔවුන්ට කිව්වා, මෙහෙම ඔබට ප්‍රශ්න තිබෙන වෙලාවේ වුවත්, දේවල් හොඳ නැති අවස්ථා තිබෙන වෙලාවටත් හොඳ සෑම විටම හැම තැනකම තිබෙනවා. හොඳ සෑම විටම එහි තිබෙනවා. එක උදෑසනක ඔබ අවදි වී ඔබගේ දොර ඇරියොත් ඉතා ඝන මීදුමක්, තද මීදුමක් පේනවා. ඒකේ තේරුම සෑම දෙයක්ම අතුරුදහන් වූ එකද? සෑම දෙයක්ම තාම තිබෙනවා. ඔබට නොපෙනුනාට ඒක තාමත් තිබෙනවා. මීදුම නැති වූ විට ඒවා නැවත ඒවි. ඉතින් සාමයෙන් සහ සතුටින් සිටීමට මා ඔබට කරුණු 4කින් සමන්විත සමීකරණයක් දෙන්නම්. මෙන්න ඒ කරුණු 4. 1. ඔබ දැනගත යුතුයි. ඔබ නොදනී නම් ඔබ පිම්පොම් බෝලයක් වගේ වෙනවා. මේ බිත්තියෙන් පැන අර බිත්තියෙන් පනිමින් යන බෝලයමෙන් ඔබට සිදුවන්නේද එයයි. 2. කෘතඥතාවය ඔබේ ජීවිතයේ ඇති කරගන්න. ඔබේ ජීවිතයේ ස්තුතිවන්ත වන්න. මන්ද කෘතඥතාවය ඔබව අගය කිරීම කරා ගෙනේවි. අගය කිරීම ඔබ කෘතඥතාවය කරා රැගෙන යාවි. අගය කරන්න ඔබට තිබෙන දේ කෑදරකම කියන ප්‍රශ්නයේදී මෙම ලෝකයේ කෑදර මිනිසෙකුට කිරීමට බැරි එක දෙයක් ඔබ දන්නවද?
ඒ මොකක්ද ඒ අගය කිරීමයි. කෑදරයා අගය කිරීමට පටන් ගත් විට කෑදරකම නවතිනවා. ඔවුන්ට කළ නොහැකි දේ එයයි. මේ ලෝකයේ මිනිසුන් සිටිනවා සෑම දිනකම උත්සාහ කරන්නේ තව තවත් සල්ලි හෙවීමටයි. තවත් සල්ලි, තවත් සල්ලි, තවත් සල්ලි. ඔවුන් අගය කිරීමට පටන් ගත්තොත් ඔවුන් සල්ලි හෙවීම නතර කරાવી. ඉතින් ඔවුන්ට උමනා තවත් සල්ලි හෙවීමටයි. ඒගොල්ලෝ ඔවුන්ට තියෙන දේ අගය කරන්නේ නැහැ. ඔවුන්ට තව තවත් දේවල් උමනායි. ඉතින් දෙවෙනි එක නම කෘතඥතාවයයි. තුන්වෙනි එක ඔබ අසමර්ථ වුවොත් ඔබ අසමර්ථ වුවොත් අසමර්ථය පිළිගන්නට එපා. වෙන් කරන්න අසමර්ථය සහ අසමර්ථවීම යන දෙක. ඉඩ දෙන්න උදාහරණයක් දීමට. මෙන්න උදාහරණය. ඔබ සියලු දෙනාම මෙය කරලා තිබෙනවා. ඔබලා මෙය අත්විඳ තියෙනවා. ඔබගේ ජීවිතයේ ඔබ අසමර්ථ වුණා නමුත් ඔබ එම අසමර්ථවීම පිළිගත්තේ නැහැ. ඔබ දන්නවාද එය ඔබ චූටි කාලයේදී ඇවිදීමට ඉගෙන ගත්තා විටදී ඔබ අසමර්ථ වුණා. ඔබ නැගිට්ටා. ඔබ ආයිත් පටන් ගත්තා. ඔබ අසමර්ථ වුණා. හරිද? නමුත් ඔබ පරාජය පිළිගත්තේ නැහැ. ඔබ නැගිට්ටා. ආයිත් ගියා. ආයිත් අසමර්ථ වුණා. නමුත් අසමර්ථවීම ඔබ පිළිගත්තේ නැහැ. නමුත් ආයිත් නැගිට්ටා. අද ඔබ අසමර්ථ වූ විට මොකක්ද සිදු වූයේ? අද ඔබ අසමර්ථ වූ විට මොකක්ද සිදු වූයේ? ඉවරයි. කනස්සල්ල. දෙයියනේ. මට මොකක්ද සිදුවෙන්නේ? මම අසමර්ථ වූවා. ඔබ සිතනවාද චූටි බබෙක් එහෙම කරනවා කියලා? මම දොම්නසින් මා අසමර්ථ වූවා. මේ පරාජයෙන් මුළු දවසක්ම ගත කිරීමට අපට පුළුවන්. දවස් 2ක් 3ක් 4ක් 5ක් 6ක් 7ක් 8ක්. බබා අසමත් වුණා. නමුත් පරාජය පිළිගත්තේම නැහැ. බබා ජයගන්නකම් පරාද වුණා. නමුත් පරාජය පිළිගන්නේ නැති වූ විට ඔබට බලාපොරොත්තු ගෙන ඒවි. මොකද දැන් ඔබ මුළු ලෝකයේ දෙස සම්පූර්ණ වෙනස් අන්දමකට බලාවි. ඔබ අසමර්ථ වුවොත් ප්‍රශ්නයක් නැහැ, නැවත උත්සාහ කරන්න බලාපොරොත්තුව. ඒක තමයි බලාපොරොත්තුව. ඔබ කිසිම දොරක් දකින්නේ නැති විට, ඔබ කිසිම අඩිපාරක් නොදුටු විට, කිසිම පාරක් දකින්නේ නැති විට, ඒ තමයි බලාපොරොත්තුවේ අවසානය. ඒ තමයි බලාපොරොත්තුවේ අවසානය. ඔබ දකින්නේ නැහැ වෙන කිසිම අවස්ථාවක්. නමුත් ඔබ තවත් දොරක් දැක්කොත්, තවත් පාරක්, තවත් මාර්ගයක්, තවත් අඩිපාරක්, එවිට බලාපොරොත්තුවක් තියෙනවා. මම අර පාරේ යන්නම්. මම අර පාරේ යන්නම්. ඒ විදියට තමයි ඒ වෙන්නේ. ඉතින් 4 වෙන්න. මා දන්නවා මේ 4 වෙනි එක ඔබ තිගැස්සවන බව. ඒ නිසා අන්තිම එක හරිම වැදගත්. අනික් අය ඔබ ගැන සිතන දේ ගැන ගණන් ගන්නට එපා. ඉතින් ඔබ අතන වාඩි වී සිතනවා, පේනවද අරයා මට පිස්සුයයි සිතනවා, මම හොඳ කෙනෙක් නොවේ යයි සිතනවා. අනික් අය ඔබ ගැන සිතන එක ගණන් ගැනීම නැවැත් වූ විගසම
ඔබට බලය පවරගන්නවා ඔබටම ශක්තිමත්වීමට. එම නිසා මම දන්නවා එය අමාරුයි. නමුත් මෙන්න එම දේවල් 4. ඔබ මෙම දේවල් 4 ජීවිතයේ හදවතට ඇත්තටම ගත් විට මා සහතික කරනවා ඔබගේ වෙනසක් සිදුවෙන බවට.